වර්ෂ 1993 සැප්තැම්බර් 3 වන දින නූතන ලෝකයේ වඩාත්ම සංකීර්ණ ගැටුම් වලින් එකක් විසඳීම සඳහා මූලික පියවරක් ගන්නා ලදී. ඒ එවකට ඊශ්‍රායල් අගමැති ඉත්සාක් රාබින් සහ පලස්තීන නායක යසර් අරෆත් විසින් ඔස්ලෝ ගිවිසුම් අත්සන් කිරීමයි. මෙම ගිවිසුම් ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර පළමු ඍජු ගිවිසුම ලෙස සටහන් වී ඇත. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් මැදිහත් වූ මෙම ගිවිසුම් මැද පෙරදිග සාමය සඳහා වූ දිගු ගමනේ ඓතිහාසික පියවරක් විය. මෙම ගිවිසුම දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය නීත්‍යානුකූලභාවය පිළිගත්තේය. ඊශ්‍රායලය විසින් පලස්තීන විමුක්ති සංවිධානය පලස්තීන ජනතාවගේ නියෝජිතයා ලෙස පිළිගත් අතර පලස්තීන විමුක්ති සංවිධානය සාමයෙන් පැවතීමට ඊශ්‍රායලට ඇති අයිතිය පිළිගත්තේය. බටහිර කඳවුරේ සහ ගාසා තීරයේ සමහර කොටස්වල පලස්තීන ස්වයං පාලනය සඳහා පියවරද ගිවිසුම් මගින් දක්වා ඇති තිබූ අතර එය ක්‍රමයෙන් බලය පැවරීම සඳහා වේදිකාව සැකසුවේය. මෙමගින් දශක ගණනාවක් තිස්සේ පැවති පසමිතුරු ගමේ ප්‍රධාන වෙනසක් සනිටුවන් විය. බොහෝ දෙනෙකුට ඔස්ලෝ ගිවිසුම් සාමය සහ සහජීවනය ළඟා කරගත හැකි බවට බලාපොරොත්තුවක් එහිදී ඇති කළේය. මෙහිදී දවල මන්දිරයේදී ඊශ්‍රායල අගමැති රබීන් සහ පලස්තීන නායක අර්ෆත් අතර සිදු වූ සංකේතාත්මක අතටතදීම සංහිඳියාවේ ගෝලීය සංකේතයක් බවට පත්විය. එහිදී ප්‍රචණ්ඩත්වයට වඩා සංවාදයක් තෝරා ගැනීමේදී දෙපාර්ශවයම දැක් වූ ධෛර්යය ලොව පුරා ජාත්‍යන්තර නායකයින් සහ ප්‍රජාවන් අගය කළහ. කෙසේ වෙතත් මෙම ශුභවාදී බව දිගු කලක් පැවතුනේ නැත. දේශපාලන ආතතීන් ප්‍රචණ්ඩකාරී පිපිරීම් සහ ජෙරුසලම සරණාගතයින් සහ ජනාවාස වැනි ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ඇති වූ එකඟ නොවීම ප්‍රගතියට බාධා විය. එවැනි ගැටලු මතුවත් ඔස්ලෝ ගිවිසුම් රාජතාන්ත්‍රික ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස පවතින අතර ගැඹුරින් බෙදී ගිය කලාපයක සාමය ඇති කළ හැකි යැයි පෙන්නුම් කිරීමට තිබූ ඓතිහාසික මොහොතක් ලෙස එය සනිටුවන් වී ඇත. ස්තුතියි.